සියලුම සංවිධාන ඉතිරි සංවිධාන ශ්‍රී ලංකාවේ අවසරයන් ඒගොල්ලන්ගේ කවුන්ටර් ගන්නවා. දැන් අපි මේ වෙලාවේදී පැමිණිච්ච කෙනේ අපි තුන් මාසයකට ප්‍රථම අපි මේ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරලා වාසි කරන වාසි කියන කියලා ඒ වාසයම කියමු. මේ උන්වහන්සේලා ඒක ඉෂ්ට කළා ඒක බාර අරගෙන මේ තුන් මාසයේ අපිව ආත්මයෙන් ධර්මයෙන් අපිට අනුගත කරගෙන ඒක ආරක්ෂා කරගෙන හිටියා. ඒ නිසා දැන් තුන් මාසයේ නික්මකේ කියනවා අද දින තමයි මේ අන්තිම දවස ආඥය කීවලේ වැඩ කටයුතු ආරම්භ. ඒ නිසා ඒ තුන් මාසය ඇතුළත අපි ඔබ වහන්සේලාට පොරොන්දු වුණා අපි ඔබ වහන්සේලාට තේල් පාදකම් දෙන බවට අපි එදා පොරොන්දු වුණා. නමුත් අපිට එක වාටම කියන්නේ අපි සියල්ලම ඉෂ්ට කරලා ගියා. නමුත් අපි ප්‍රමාද දෝෂයක් ඇති නැතිව වහන්සේලාට ඒක අපි සියලු දෙනාගේ අම්මැතියට අනුකම්පා කරන මේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒකම මේ අපේ කාර්යනික උත්සවයේ පාස්කන්ට අපේ බාරගත් ජයරත්න පෞද්ගලික උද්‍යෝගය ඒකට අපිට බොහොම සන්තෝෂ වෙන බොහොම උත්සාහ අන්දමින් ඒ කටයුත්ත අප සම්පූර්ණ කරදුන්නා වෙනුම් කරදුන්නා. ඒ නිසා ඒක විශේෂයෙන්ම ඒ පෞද්ගලික උද්‍යෝගයට අපගේ අප සියලු සංවිධාන වල අවංක ස්තුතිය පුද කරන්න කැමතියි. ඒ නිසා ඒගොල්ලන්ට තම දෙවියන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා දැන් අපි කටයුතු දෙකකට ඔබ වහන්සේලාට මේ අපේ ශිෂ්‍ය අවසරයි මොරගාම විද්‍යාලය ආචාර්ය වස්තුරාණී සනාඳු දෙමළ විශ්වවිද්‍යාල පිරිවෙනේ අධ්‍යාපන අවසරයි සදාවන්ත පිරිවෙන මහා මායාදේවී කාන්තා සංසදයේ ඒ වගේම ශ්‍රී සංඝමිතා ගෝල සමිතියේ සියලුම පිරිවෙන කිංගමාලා අවසන් වුණා. අද මේ වෙලාවේ තමයි අවසාන. මේ නිසා මේ වෙලාවේදී බොහෝ විශාල පිරිසක් අද ධර්ම දේශනාව සඳහා පැමිණලා ඉනවා. පොයේ දා නිසා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතින් කාගේ දැන ගැනීම සඳහා කාටවත් සන්තෝෂ වීම සඳහා විශේෂයෙන් මේ නායකත්වය හා දායකත්වය ගැන ක්‍රියා කර සියලු දෙනාටම සතුටු වීම සඳහා මේ වචන ස්වල්පේ ප්‍රකාශ කරන්නේ. මේට අසල මාසයේ පුරපොන්සල් පොයේදා ධර්මශාලාවට ඇසූ දායක සභාවේ ප්‍රවේශ සමිතියේ අපේ පින්වතියන් ආරාධනා කළා මේ තුන් මාසයේ තුලදී මේ ස්ථානයේ වස් සමාදන්වන්නට කියලා. ඉතින් ඒ වගේම අපේ රාමගන් වහන්සේලා ඒ කටයුතු මේ මාස 4 තුලම සිද්ධ කළා. අඩුවක් කරේ නැහැ. සෙනසුරාදාට පාන් පූජාවක්, ඊරිදාට පාන් පූජාවක්, ධම්සක්‍රයතුන් සූත්‍රයක් දේශනා කළා. හැමදාම බෝධි පූජා ආදී බුද්ධ පූජාවට අමතරව කටයුතු කළා. ඉතින් වස් කාලයේ තුලදී මේ පොයේදා වැඩසටහන් සියල්ලම අඩුපාඩුවක් නැතුව සිද්ධ වුණා. ඉතින් තවත් කැමති නම් අපිට පිරිනොදන්න පුළුවන් සෙනසුරාදාට හෝ ඊරිදාට මේ පහන් පූජාවක් අවසායමාට කියලා ජීවිතයට ආශිර්වාද ලබා ගන්න. මේ වගේ පිනකට දාමකට දෙමු බල කටයුතු කරනවා. ඉතින් ඒකට ගොඩක් සතුටු වෙනවා. අපි සියලු දායකභාවයේ ගොඩගෙන තමයි ගම්මාසයේ හැමදෙනාම හොඳට පින්කම කළා. හොඳට කිසි අඩුවක් නැහැ. ඔබට ඔබගේ දරුවන්ට අම්මා නංගි මාමසිනා මේ ආදී හැමදෙනාට තුන්වන්ගේ දෙවියන්ගේ පිහිට ලැබේවා. සංසාරේ වසනාතුරු නිවන් දකිනතුරු තව තවත් දියුණු වෙලා වාසනාවන්තලා පින්දාන් කරගෙන සසරෙන් එතර වීමට වාසනාව අම්මාත්‍රි ඔබ හැමදෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මම දායක මහතුරු බොහොම ආශිර්වාද කරනවා. මේ දවස් තුනේම කැප වෙලා විශාල සේවාවක් කළා. තුලගෙන සමිතියයි දාම් පාසලයි දායක සභාවයි මේ ඔක්කොම ඉතින් පුදුම කැපවීමක් කරේ. ඒ කැපවීම කළ හැකියාවටවත් මේ වේදමාන්තල කටයුතු කියලාටත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන්, දහම් ගුණ බලයෙන්, සංඝගුණ බලයෙන්, දලදා වහන්සේගේ ශ්‍රීමා බෝධීන් වහන්සේගේ ආශිර්වාද බලයෙන්, අපේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ ආශිර්වාද බලයෙන් අපට නිතරම උගලන් සමායන, දෛත්‍ය වේන, බෝධිය වේන, ශ්‍රීපාදේ වේන පන්සල තමයි කන්දරියාගේ.
ඒ ආශිර්වාද වරෙන් හැම දිනකට සිත සාන්තිය වේවා. සියලු අපල දුරු වේවා. සියලු බාධක දුරු වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා. යම් හොඳින් සන්තෝෂෙන් ජීවිතය ගත කරන ශක්තිය වාසනාව ලැබේවා. අමා මහ නිවන් පිණිස හැම දිනකටම හේතු වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා. නායක ස්වාමීන් වහන්සේ එතුමා තරම් මම හිතන්නේ අපි ගැන කතා කරන්න අපි ගැන දෙයක් කියන්නට කෙනෙක් ඉන්නවා කියලා. මම දැන් මේ අවස්ථාවට සුසුදු ස්වාමීන් වහන්සේ තමයි අපි අමුණු කරන්නේ. නායක ස්වාමීන් වහන්සේ තමයි සුසුදු ස්වාමීන් වහන්සේ. මම ගෞරවයෙන් ආරාධනා කරනවා අද මේ වස්තුන් කමේ අවසන් වන දිනේදී ඒ වස්තාරාධනාවේ වස්තුන් කමේ දින වටිනාකම කුමක් යන්න තේරුම් කර විශේෂ මනෝමාත්මයක් ඒ පෞරයකට සෙත්පැතින් සඳහා මේ අවස්ථාවක් කරන ලෙස මම ගෞරවයෙන් කරනවා අපේ නායක ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ මේ ධර්ම දේශනාව මෙතන සිට පවත්වා ගන්න ලෙස ආගච්ඡං කුදේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදංතා ධම්මස්සවන කාලෝ අයං පදංතා ධම්මස්සවන කාලෝ අයං පදංතා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කඨින ජීවරං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ ඊතෝ දින්සේ මහා කප්පේ නාගජානානි දුක්ඛින් සද්ධාවන්ත දිනතුනේ අද ස්වාමීන් වහන්සේ වැඩි නොවැඩි නිසා උන්වහන්සේගේ පුරප්පාඩුව කිරීම සඳහා මා විසින් ඒ ධර්ම දේශනා පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. වැඩි වෙලාවක් ගන්න නැහැ. මහන්සියලා ඉන්න කට්ටිය ඔක්කොම පැයභාගයක් මොන ධර්ම දේශනාවක් අවසන් කරනවා. මා නිදිමරලා ඉන්නේ මේ දවස්වල මෙහෙ විතර නෙවෙයි. පන්සල්වල පිටගම් වල නිදිමරලා දෙවිලා හැමි ඉන්නේ. ඉතින් නායක පර වෙලා තියෙන ඔබ ටිකක් ඉදෙනවා. නිදිමතත් වැඩි. කොහොමවත් ටිකක් ධර්ම දේශනා කරලා මේ කටයුතු සිදු කර දීමට බලාපොරොත්තු වෙනවා. ඒ විශේෂයෙන්ම අනුමා චන්ද්‍රිකා ජයරත්න මහත්මියගේ දායකත්වයෙන් සිටපු මේ පින්කම් මාලාවේ කඩන පින්කම් මාලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අම්මාට නිරෝගී බව ප්‍රාර්ථනා කරේ ජයසේන ජයරත්න මහත්මියට පින් අනුමෝදන් කරේ වල්පොළ මුදලිගේ ඒ නෝනා අච්චාමට පින් දීම කොටිගලේ ජීවන් පෙරයා සීයාට පින් අනුමෝදන් කිරීම කොටිගලේ සුවදාස මහාමාට පින් අනුමෝදන් කිරීම කොටිගලේ හේමවති ලොකු අම්මාට පින් අනුමෝදන් කිරීම මාළගොඩ ගමගේ බේරින් අත්වාමි මහාමාණ්ඩයට පින් අනුමෝදන් කිරීම ශ්‍රියාවති ගමගේ නන්දනියට පින් අනුමෝදන් කිරීම දියුමි ගමගේ දියණියට හා අනෙකුත් පවුලේ දුවා දරුවන්ට ඇමරිකාවේ ඉන්න ගමගේ දරුවන්ට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන නිසා ඒ සියලු දෙනාට බලාපොරොත්තු වෙන ආකාරයෙන් අපට ජනතිල වේවා ලොකුම පින්කම සංසාරයේ තියෙන වටිනා පින්කමක් කරගත්තේ මේ පින් බලෙන් ඇතුළුපත් වෙලේ ආශිර්වාද කළා අපි තව තවත් ප්‍රාර්ථනා කරමු සුවපත් වෙන්න කියලා නිවන් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා. එනොදේ බුදුරජාණන් වහන්සේ දෙවුරම් මෙහෙර වැඩ ඉන්න වෙලාවේදී ආනන්ද හාමුදුරන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්ද මහා පින්යදී ශ්‍රාවකයෝ 500ක් මේ ස්ථාන කැරවට කියන්නේ. ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දැන්වා මහා පින්යදී ආර්ය ශ්‍රාවකයෝ ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුඤ්ඤං චේ පුරිසෝ කෛරාතේ තං පුනප්පුනං තම්බි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝති විහාරාධීශර අපි කවුරුත් ප්‍රිය කරන ගරු කරන අපේ නායක මාහිමියන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය සංඝ රත්නයේ අවසරයි මෙවර කටින පින්කමේ දායකත්වය අනෝමා චන්ද්‍රකාන්ති ජයරත්න මහත්මිය ඇතුළු පින්තුන් ලස්සන පින්කමක් කරලා නිම වෙච්ච දවස. අද රැට කණ්ඩ වුණත් දැන් මේ පින්කම් වලට කියන නමක් තමයි ආරෝග්‍ය. ආරෝග්‍ය කියන්නේ පින්කම කරන වෙලාවේ බොහොම නිරෝගී. මේ අවිද්ද ටික මාපාරේ අවිද්දන කතරගමට යන්න තිබුණා. අමාරුවක් දැනෙන්නේ නැහැ. පින්කම ඉවර වෙච්ච ගමන් වැටිච්ච තැන ඔන්න නිරෝගීකම නැහැ. පොල්ලෙන් ගාලා ඔළුවරි දෙනවා බං කොන්දරි දෙනවා බං කකුලරි දෙනවා බං කියලා. කුසල සිත කියන එක නිරෝගී. ආරෝග්‍යත්වේන කුසල කටිනවාගේ පින්කමක් කරගත්ත දාට පුදුම සතුටක් තියෙනවා. පන්සලේ මගුල් ගෙදරකට සමානයි. අපේ අවුරුද්ද මේක. ඇයි අලුතෙන් සිවුරු ලැබෙන්නේ අද? වෙනදාට ලැබෙන සිවුරට වඩා අද ලැබෙන සිවුර වාසි වැඩි. පන්සලට ඕන කරන බඩු මුට්ටු ඔක්කොම අපේන කොස්සේ ඉඳලා ඔක්කොම දෙනවා. පන්සලම සරසන එන්නේ නැති එකත් එනවා අද. වෙනදා එන්නේ නැ පැත්තපල අතර අද එනවා. ඒ මොකද කටින පින්කම. කටින කියන වචනේ තියෙන තේරුම තමයි තදයි කියන්නේ. කිසි කෙනෙකුට කඩන්න බෑ. බිඳින්න බෑ. ඒ වාගේ ආනිසංසයක් තමයි මේකෙන් ලැබෙන්නේ. දැන් මේ පින්කමේ ඔබ දැක්ක පැත්තක් තියෙනවා නොදැක්ක පැත්තකුත් තියෙනවා. දැක්කේ නම් බොහොම ටිකයි. නොදක්ක දේ වැඩි. ඇසල පොය දවසේ ඔබ දෑත් වට්ටියයි වැස්සලුවයි ගෙනලා ආරාධනා කරනවා. කටින වස් ආරාධනාවට මූලික වෙන්නේ වැසිසලු. වැසිසලු කියන එක පූජා කරන්න පටන් ගත්තේ විසාක. විසාක ඉල්ලීමක් කළා බුදුහාඳුරන්ගෙන් ස්වාමීනි මම මැරෙනකම් සවැත් නුවර ආම්බුගල කොච්චර හිටියත් මම තමයි යාර දෙකමාර ගානින් දෙන්නේ. ඒකට අවස්ථාවක් ඉල්ලගත්තා. ඒ මොකද ඒ කාලේ දෙදි නැහැ. වස්සාන කාලේ පළවෙනි වැස්ස වැටෙනකොට ඒ වැස්ස පොකුරු වැස්සක්. අර ලස්සන වැස්සක් ඒක පළවෙනි වැස්ස. දැන් ඒව නැහැ දැන් ඔක්කොම වෙනස් වෙලා ඉන්නේ. දැන් වයින් කාලේ පායන කාලේ එදායිම නෑ ඉන්දියාවේ තාමත් එක මේ දවස්වල යට වෙලා උතුම වැස්සක් ආයි. පළවෙනි වැස්ස රටේදී ජේතවනාරාමයේ හිටපු ආඳුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි අපි මේ වැස්සේ ටිකක් තෙමෙන්නද කියලා. වැස්සේ නාන්නද කියලා තෙමිතේ. බුදුහාමුදුර එපා කිව්වේ නැහැ. පොළොවේ නාන්න කියලා. කිව්වා විතරයි සිවුරු වදන ඔක්කොම ගලවලා පැත්තකින් තියලා එළුවෙන්නේ නැහැ. ඇයි ඒ කාලේ නාන කඩ නැහැ. විසාක දානේ උයලා බලාගෙන ඉන්නවා පරක්කු ඉන්නේ වැඩකට ඉන්න කාන්තාව යවුවා කින් කියාපන් දානේ ලෑස්ති කියලා. ඒ දාසියානකොට මෙන්න නිගණ්ඨකයෝ ඉන්නවා පන්සලේ. දාසි දුවන්න පටන් ගත්තා. ගින් අතිදතා කියනවා දේවිය අපි ඉවරයි. ජේතවනාරාමේ නිගණ්ඨකයෝ අල්ලගෙන
ඒ කාලේ නිගණ්ඨකයෝ බුදුහාමුදුරන්ට වෛර කළානේ අපදාම ප්‍රශ්න. විසාක කියන්නේ බුද්ධිමත් කෙනෙක් කලබල නැහැ. තය භාගිකින් ආයිකින දැන් යන්නකො. ගේම් බලනකොට ලස්සන සිවුරු පොරවල පාත්තරක් තියාගෙන ඉන්නවා දානට වගේ. විසාක තේරුම් ගත්තා නාලකොට අඳින්න වස්ත්‍රයක් නැහැ. ගඟේ නෑවත් සිවුරු ටික ගලවලා පැත්තකින් තියලා තමයි ගඟට බයි. එකාඳුනම ගඟට බැලලා රාතන් වහන්සේ කෙනෙක් නානකොට දේවතාවෙකුට පිස්සු ඇදුනා. මේ ලස්සන දැක්කා. එකාඳුරු කරන සිවුරු ටික වේලලා දාලා නිරෝධින් ඉන්නකොට රටේ රජ කෙනෙක් බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා රජුරවන්ට මොකද උනේ? මේ රජුරෝ කාන්තාවක්. ඒ රාතන් වහන්සේ ගැන රාගය ඇවිල්ලා. රටින් බැලලා ගියා. මෙන්න එදා ඔයත් වැසිසලුව පූජා. ආන්දරුව වැසිසලුව ලබා ගන්න කලින් සීමාවට ගින් පෝය කළා. ඒවා ඔයත් දකින්නේ නැහැ. ඒවා පේන්න කරනවා නේ. ඇවත් දෙසලා පිරිසිදු වෙලා ඇවිල්ලා තමයි ගොතුනේ දෑත්පත්තියයි වැසිසලුවයි ගන්න. ඒ කාර්යයෙන් සන්ධ්‍යා කාලේ මිනිස්සු ගියාට පස්සේ බුදුන් ඇඳලා පිරිත් කියලා වස් සමාදන් වෙනවා. නැත්තම් කටිනේ කරන්න බෑ. මේ මාස 3 මම මේ පන්සලේ වස් සමාදන් වෙනවා. ඉමන් තේ මාසං ඉමස්මින් විහාරේ වස්සං උපේ 3 සැරයක් කියනවා. මේ මාස 3ම මෙතනටම වෙලා ඉන්නව නෙමෙයි. අත්‍යවශ්‍ය වැඩකට යන්න පුළුවන් සතියක්. අත්වෙනි දවසේ ඉරුදාවට කලින් එන්න ඕන වස් සමාදන් වෙච්ච තැනට නැත්නම් වස් කැඩෙනවා. ඒ නිසා තමයි පන්සල් වල වස් ආයම් වස්සාන කාලෝ කියලා බෝඩ් ගානේ තැන් තැන් වල අමතක වෙලා ගියොත් එන්න බැරි වුණොත් ප්‍රශ්නයක්. ඒ වැඩ වැඩිනේ දැන් නායකාන්ට අපිට තියෙන වැඩ කරගන්න දවසමයි. දැන් මේ 8 වෙනි බණ. උදේ ආයත පන්සලෙන් ගියේ. 8ක් කිව්වා මේ අද ඊ කොයිද මේ අවුරුද්දේ කටින බණම 40ක් කිව්වා. ඉතින් මටම පුදුමයි වාඩි වෙලා බලනකොට මෙච්චර මං කිව්වද කියලා. එතකොට මෙන්න වැඩ අධික කමට කලබලෙට යනවා. ඒ නිසා ගේට්ටු ළඟ පේන තැනක ලොකුවට ගන්න අයම් වස්සාන කල්දක් ගම මතක් වෙනවා. මේ වස් කාලේ. අදිෂ්ඨානය ඇති කරගන්න. මාස 3 වස් ආරක්ෂා කළාට පස්සේ පවාරණය කරන දවසේ සීමාවට එකතු වෙනවා. නැත්තම් කටින කරන්න බෑ. වස් සමාදන් වෙච්ච ආන්දෝල ඔක්කොම සීමාවට එකතු වෙලා පවාරණය කරන්න ඕන. දැන් උදේ සිල් 8 සිල් ගත්තම අවශ්‍ය පවාරණය කරන්න. පවාරණය නොකර ගිහලා රැට කාපු ගම ඕන්නේ ඉවරයි. කාල බෝඩේට ඇදෙනවා. පවාරණයට මිදෙන්න ඕන. අපි පවාරණය කරන්නේ ආන්දරගොල්ල මැද්දේ වාඩි වෙන්න. නායකා උපසම්පදා වෙච්ච ඔක්කොම ඉන්නවා පළාත් සංඝයා. ඇඟිලි වලින් බිම වාඩි වෙන්න ඕනේ. කකුලම බිම තියන්නත් බෑ. කකුලේ ඇඟිලි 10න් වාඩි වෙන්න ඕන. වාඩි වෙලා අත් දෙක නළලේ තියාගන්න ඕනේ. මේ නායකාලා ඉදිරි පිට. පවාරණය කරන්නේ. කොහොමද අපි පවාරණය කරන්නේ? සංඝං බන්තේ පවාරේමි දිත්තේනවා සුතේනවා පරිසංඛායවා වදන්තු මං ආයස්මන්තෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි 3 සැරයක් කියනවා. ස්වාමීනි මම කටින සිවුරක් ගන්න ලෑස්ති. මිනිස්සු මට කටිනයක් පූජා කරන්න බලාගෙන ඉන්නවා. මට දායකයන්ට පින් පිනිස. මෙතන සීමාවේ ඉන්න ඔබ වහන්සේලා දැන් මට කියන්න මගේ වස් බිඳිලාද? මගේ වස් බිඳිලා කියලා කවුරු හරි ඔබ වහන්සේලාට කිව්වද? ඔබ වහන්සේලාට මං කෙරෙහි සැකයක් තියෙනවද මෙයාගේ වස් කැඩිලා ඇති කියලා? තියනවා නම් අනුකම්පං උපාදාය මට අනුකම්පා කරන්න. කියන්න නැත්නම් මම දැන් කටිනේ ගන්න යන්නේ. නායකාලා තුෂ්ණිම් භූත වෙලා ඉති වස් කැඩිලා නැන්නේ. කැඩිලා නම් කියනවා නෑ උන්වහන්සේ වස් කැඩිලා ගන්න බෑ සිවුර.
ඊළඟට ඔන්න ඔළුවේ තියාගෙන නටනටාගෙන පූජා කරනවා සිවුර. සිවුර ලබාගත් ආමතුරු දැන් ඔබ සංඝයාට පූජා කරනවා. සංඝයා එකතු වෙලා වත් සමාදන් වෙච්ච ආමතුරු කෙනෙකුට ආයි පූජා කරනවා. එකම වස්ත්‍රයේ දෙසරයක් පූජා කරනවා. වෙන කිසි දෙයක් දෙවතාවක් පූජා කරනවා. ඔබ සංඝයාට පිටුවම සංඝයා එකතු වෙලා පූජානේ නම කියලා. ඒ සිවුර දෙන කෙනාගේ නම 3 සැරයක් කියලායි දෙන්නේ. බුද්ධ පූජාව අත ගන්නවා වගේ ආමුගොල්ල ඔක්කොම සීමාවට කියලා සිවුර අත ගන්නවා. අත ගාලා තියා ගන්නවා. තියාගෙන මුලින් කතා කරනවා කාටද දෙන්නේ. කවුරුත් කැමති වෙච්ච කෙනාට දෙනවා. කවුරු හරි විරුද්ධ නම් දෙන්නේ නැහැ. කාගේ කැමැත්ත බලලා තෝරගන්න. ඒ පන්සලේ නායකාම්බුරන්ට දෙනවා නම් අපි සූදානම් නායකාන්ට තමයි දෙන්නේ. සිවුර තියාගෙන අපි කියනවා ධම්මරතන භික්ඛුනෝ දාන. මේක අපි ධම්මරතන කියන ස්වාමීන් වහන්සේට දන් දෙනවා. ඔබ වහන්සේලා විරුද්ධ නම් මුලින් කියන්නේ. දුන්නාට පස්සේ ආයෙ කතා කරන්නේ නැහැ. ඊට පස්සේ නායකාංගුරු මේක අරගෙන පන්සලට ඇවිල්ලා මොකද කරන්නේ? මේක අදිෂ්ඨාන කරනවා. මේ සිවුරේ කොනක් අරගෙන බුලත් කොලයක් තියලා මේ සිවුර කොනේ කප් බින්දුවක් තියෙනවා. බින්දුවක් හරි තුනක් හරි තියෙනවා. මේකේ පාට වෙනස් කරනවා. ඒක තිබ්බට පස්සේ වටින්නේ. සිවුර ඉරුණත් මේ බුලත් කොලේ තියපු ලපේ යන්නේ නැහැ. ඔන්න බලන්න මේකේ තියෙන වටිනකම. ඒක යන්නේ නැහැ සිවුර ඉරුණත්. ඊළඟට පරණ සිවුර ඉවත් කරනවා. අලුත් සිවුර ගන්නවා මාස 3ක් මේක ළඟ තියෙනවා. අතපස කියන්නේ මේ අත දික් කරන තැනකින් තියෙනවා. රැට සතපුණක් කොට්ටේ යට හරි තියාගන්න. පොරවන්න බැරි නම් කරේ හරි දාගෙන යන්න. කටිනානිසංස භික්ෂුවට ලැබෙන්නේ මාස 3යි. මාස 3ක් නැත්නම් 4යි. භික්ෂුවගේ ආනිසංස ඉවරයි. දායකයන්ගේ ආනිසංසෙම නෙමෙයි. කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්ත. ඊතෝ තින්සේ මහා කප්පේ නාබිජානාමි දුක්ගති. කල්ප 30ක් නාගිතාංගුරු දුගතියට ගියේ නෑ කියලා කිව්වා. ආවුනේ කියන්නේ ඈත ඉතියක් දීලා ඉන්න සුදුසු. දැන් මිනිස්සු යන්නේ නිමලව යනවා, බුත්තල යනවා, දිගුලාගල යනවා, බස් අරගෙන ගිහින් දානේ පිරිකර දීලා යනවා. ඒක පිළිගන්න සුදුසුයි. ආවුනේ. පාවුනේ කියන්නේ ගෙදර ඉන්න අය කුයලා තියෙන ටික උනත් ගිහින් පූජා කරන්න සුදුසුයි. පුතාට දුවට උයලා තිබිච්ච ටික ගිහින් බෙදන්න සුදුසුයි. දක්ෂිණය කියන්නේ කර්මය කර්මඵලය විශ්වාසයෙන් පිම්පිනිස දෙන්න සුදුසුයි. දක්ෂිණය කියන්නේ රතන සූත්‍රයේ ඔක ලස්සනට විස්තර කරනවා. තේ දක්ෂිණේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලා. සුගත කියන්නේ පුතුවා. ඒ සුගත ගුණ ඇති තථාගතයන්න් වහන්සේගේ ශ්‍රාවක පිරිස දක්ඛිනීය ගුණයෙන් යුක්තයි. ඒ දක්ඛිනීය ගුණයේ පිළිකට්ට නූල් බෝලේ පිළුවත් ලැබෙන පින නම් මහත්ඵලයි මානසංසයි. අංජලිකරණීය කියන්නේ පුංචි උනත් අත් දෙක නළලේ තියාගෙන පසඟ පීඨවල වදින්න සුදුසු. අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියන්නේ දෙවියන්ට මිනිසුන්ට පින් වපුර ගන්න තිබෙන පින් කෙතකට සමාන. ඒ උදාර ගුණයට තමයි පූජා කරන්නේ. ඒකෙන් ලැබෙන ආනිසංස සංසාරේ පුරාම පස්සේ යනවා. ඒකයි කියන්නේ සපයි කියලා. මොකද ලැබෙන ආනිසංස? ආයු වර්ණ සප බලපත්. දැන් අද රෑ 12 වෙනකම් මේ පන්සලේ වැඩ කරන අයට කටින ආනිසංස ලැබෙනවා. ආයි අවුරුද්දක් යනකම් මේක කරන්න බෑ. අද මොනවා ගෙනාවත් පූජා කරන්න ඒ අයටත් ඒක පිළිගන්න. ප්‍රධානත්වයේ කෙනෙක් ගත්තට උදව් කරපු අයටත් ඒ ආනිසංස ලැබෙනවා. දැන් ඉස්සර වේලාම කියලා බමුණෙක් හිටියා බ්‍රාහ්මණෙක්. වේලාමගේ වැඩේම ගෙදර දන්සල් දෙනවා. දොර වහන්නේ නැහැ. එනේනෙක් කියලා කාලයක්.
385 දවස් පුදුම දානපත. දැන් ඔන්න මේ පාරේ ඉන්න සෙරෙප්පු මාන මිනිහ. මේ මිනිහා උදේ මේල වාඩි වෙනවා සෙරෙප්පු මාන. සෙරෙප්පු මාන්න ලෑස්ති වෙලා ඔන්න ඇණයක් අරගෙන මිටිය උස්සනකොටම කවුරු හරි ආයිබෝන් අර වේලාමගේ ගේ කොයිද තියෙන්නේ? මූණ නරක් කරන්නේ නැහැ මිටිය පැත්තකින් ඉතල නැගිටිනවා. අත දික් කරලා පෙන්නොන්න ওই පාර දිගේ ගිහලා වාංගුව ඇරුණම ගේ තියනවා. ඒ මිනිහා ගියාම ආයි වාඩි වෙලා තව ඇණයක් ගන්න තව මිනිහට ඕයි වේලාමගේ ගේ කොයි නැගිටිනවා ඕම යන්න වාංගුව ඇරුණම ගේ තියනවා. ආයි වාඩි වෙලා ගන්න ආයිසේ වේලාමගේ ගේ කොයි ඕම යන්න වාංගුව ඇරෙන්න ගේ කවදාවත් සෙරෙප්පුවක් මාන්න බෑ මිනිහාට. පාර පෙන්න හිටියම ආපාරේ. අච්චර දන් දුන්නු වේලාම ඉපදිච්ච බ්‍රහ්මේ දිව්‍ය ලෝකෙම මේ පාර පෙන්නපු කෙනා දෙයියෙන් කියලා උපන්. දුන්නේ නෑ අත දික් කරලා පෙන්නුවා. දෙන්න එක ලෝකෙම උපන්න දෙයියෝ වෙනවා. එකයි. දැන් මම බොරැල්ලේනේ මගේ ළඟ වැඩිපුරම තියෙන බොරැල්ලේ භාෂාව. මං ගමින් ආවේ නෑ බොරැල්ලේ ඉස්සර අමුතු භාෂාවක්. දැන් නැගේ වාඩුයි ඉස්සර බොරැල්ලේ හරි ලස්සන භාෂාවක්. ඉස්සර බොරැල්ලේ දානයක් කටිනයක් පින්කම් කරන්න ගියාම ගමම එකතු වෙනවා. ගෙදරක දානයක් වුණාම ගමටම කන්න දෙන්නවා. ගෙදර ආයෙත් එච්චර අමාරුවක් නෑ ගමේ මුන් වෙන උයන්. ඒවා කරන නැන්දක් කෙනෙක් හිටියා මේ පෞද්ගලික කාලේ මලා මමමයි මරට එයාගේ නම දොටි නෑ. සුරුට්ටුවක් කටේ තියාගෙනම ඉන්නේ කළු සුරුට්ටුවක් පත්තු කරගෙන ලොකු කොණ්ඩයක් බැඳලා රුක්මනී දේවිවා. යන්නේ වෙද්ද ටිකක් උස්සගෙන. මිනිස්සු බයයි. ඒ වුණාට බෝධිසත්ව අම්මා. අර දරුණු පෙනුම තිබුණාට දැන් වරකගෙඩිය එළියෙන් කටු තියෙනවා. ඒක බලලා බැලුවාම ඇතුලේ පැණි රසයි. ඒම මිනිස්සු ඉන්නවා. එළියෙන් නිකන් පේනවා දරුණු විදිහට ඇතුළ බැලුවා සිත මෙලෙක් කරිමෝද මිනිස්සු. දැන් මේ ආච්චි ඉතින් දානයක් වුණාම සතියකට කලින් එනවා. ඇවිල්ලා මිනිස් ටික ගෙනාලා ඒව සෝදලා බැදලා වේලලා කුඩු කරන්නේ ඔක්කොම එනවා. කඩෙන් ගියේ. පිටි ටික කොටලා මුං යට ටික කොටලා කැවිලි ආදලේ ඔක්කොම කරනවා. තව ආච්චිලා ටිකක් එනවා. එන ආච්චිලා නිකන් එන්නේ නැහැ. එක එකනා මොනවාරි අරන් එනවා. දානෙට මොකක්වත් දෙන්න බැරි ආච්චිලා තියෙනවා. අයින්ස කම්මලා ඉන්නවා. අසී හොඳ අම්මලා සල්ලි නැහැ. ඒ ඇත්තෝ ඉන්නේ නැහැ. ලැජ්ජයි මොකක්වත් නැතුව යන්න බෑ කියලා ඉන්නවා. මේ අම්මා මොකද කරන්නේ? දොටි නැන්න පාරට බයි. පත්තට බෑලා කෑ ගන්න සුරුට්ටුවක් කටේ තියාගෙන. මම නිකන් කියන්නේ සිරියාවතේ කියමු. ඒ සිරියාවතේ මෙවරෙන් කියනවා. මේ මොකක්වත් ඕනේ ඔක්කොම මෙන් තියෙනවා. උඹ ඇවිල්ලා බොක්කෙන් කරපන්. අපිට පොඩි කාලේ උට තේරෙන්නේ මොකක්ද මේ බොක්කෙන් කරන්නේ කියලා. මං හිතුවා මොනවද කැවිලි බදිනවා කියලා. පස්සේ තමයි දන්නේ බොක්කෙන් කරනවා කියලා බොරැල්ලෙන් කියන්නේ මොකටද දන්නවද? මේ මොකක්වත් ඕනේ නැහැ. කල් දේරන් ගන්න උයනෝනේ. ලිප ළඟ ආච්චිලා තුන්දෙනෙක් වාඩි වෙනවා. ලිප පිපපන්. දාන දුන්නේ කාට වඩා පිටින්ද? ලිප පිටින් එක තමයි බොක්කෙන් දෙනවා කියන්නේ. ඇයි මේ යටි බඩින් දෙන්නේ උලන්නේ? ඔන්න බලන්න. ඒ කාලේ කොහොම ලස්සන කාලයක් තිබුණා. පින්කම් කරනකොට ඔන්න බොක්කෙන් කරපේ කියලා දිව්‍ය ලෝකෙට යනවා. තනියෙන් කරන්න බෑ. තනියෙන් කළොත් කැත්තයි. තනියෙන් පින්කම් කළාම කැත්තයි. පින්කමක් ලස්සන වෙන්න නම් සෙනගේ. සෙනග එකතු කරගෙන පින්කම් කරපු කෙනාට තමයි සංසාරේ සෙනග උතුරාන්න පස්සේ. දැන් සමහරු මැරුණාමයි ඔක හොඳට පේන්නේ. කනත්තේ මිනිහ උස්සගෙන පස්සේ ඉපත් පස්සේ යන්නේ. එන්නේ නැහැ. සමහරු මලාම කිලෝමීටර් ගානක පෙරහැර යනවා. කනත්තේ පිරෙන්න සෙනග පිරිවල. එහෙමනම් ආයු වර්ණ සැප බල ප්‍රඥා. මේක තමයි පින් කියන්නේ. මනුෂ්‍ය ලෝකෙට එන කෙනාට දීර්ඝායුෂ තියෙනවා. දැන් ඉපෙද කන්ද වැටුණානේ. පස් කන්ද වැටිලා යට වෙච්ච කොල්ල පස් ටික කඩාගෙන උඩට ආවා.
තරුණ කොල්ලා. විනාඩි 10ක් විතර මිනිහට උස්ම ගන්න බෑ. පිටට ගහලා ඒ පසට යට වෙනවා කියන්නේ ලේසි. ඔන්න මරන්න බැරි කෙනෙක් ආයුෂ. එයා තමයි කියන්නේ විනාඩි 5ක් ගියේ නැන්නේ කාවා. මරන්න බෑ. පින් තියෙන එකව ගලේ ගැව්වත් මැරෙන්නේ. වෙඩි තිබ්බත් බොහොම ගැව්වත් බේරෙනවා. පිනේ විපාක එකයි සපයි. ඊළඟට ලස්සන ලද. ලෝකේ ගොඩාක්ම පෑදෙන්නේ ලස්සනට. ලස්සන නැත්තම් බබදීම. දැන් අද මම බණ 8ක් කිව්වනේ. මං ගියා ලස්සන ආමුවල ඉන්න පන්සල් දෙක තුනකට. ඒකේ උතුරාන්න සෙනග ඔක්කොම කොළොන් ආවේ මේ පැත්තේ ඉන්නු ඔක්කොම ඒ ගිහිල්ලා. මං ඉතින් බලන්න කිව්වා මොකද මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ ඒ පන්සලේ හාමුදුරු ලස්සනයි. කොළොන් ආවින්න අපි කැට්ටයි ඒ නිසා අපි ළඟට එන්නේ නැහැ. ලස්සන බලන්න කියලා නැත්තම් බණට ගිහිල්ලා නෙමෙයි ලස්සනට